හරි. මොකද්ද පුතේ අපේ මාතෘ එහෙනම් නවරහාදී බුදු ගුණ කරලා ඉවරයි. මහා කරුණාව ඉවරයි. මහා ප්‍රඥාව ඉවරයි. අද අපි පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේගේ ආදර්ශමත් නායකත්වය. පුතේ මොකද්ද මේ නායකත්වය? දැන් මම හිතනවා ඔයාලා පන්ති නායකයෙක් වෙලා ඉන්නේ නැති සමහරක් වෙලාවට. සමහරක් වෙලාවට ගෙදර අම්මා තාත්තා දොර වහලා යනකොට කියනවා පුතේ ඔයා තමයි ගෙදර අද බලා ගන්න ඕනේ. එතනත් එයා නායකත්වයක්. ගෙදර බලා ගන්න එකත් නායකත්වයක්. එහෙනම් මේ ලෝකේ පහළ වෙච්ච විශිෂ්ටතම නායකත්වයේ සපයපු ශාස්ත්‍රූවරයා අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ. එහෙනම් අද අපිට කතා කරන්න තියෙන්නේ උන්වහන්සේගේ නායකත්වය. නායකයෙක් වෙන්න පුළුවන් පුතේ. හැබැයි නායකයෙක් නිකම්මපත් වෙන්නේ නැහැ. නායකයෙක්පත් වෙන්න නම් එයාට තව පිරිසක් ඉන්න ඕන. අනුගාමීකයෝ. දැන් මම නායකයෙක් වෙනවා නම් ඉස්කෝලේ මට තව ඉන්න ඕන ගුරුවරු. මම පන්තියේ නායකයෙක් වෙනවා නම් මට ඉන්න ඕන ශිෂ්‍යයෝ. එතකොට මම නායකයෙක්නේ. එහෙනම් නායකත්වයේ කියලා කියන්නේ නායකයෝ නිකන් ගොඩ නැගෙන්නේ නැහැ. අනුගාමිකයෝ ඉන්න ඕනේ. එයාට ඉන්න බෑ පිරිසක්. දැන් ඔයා පන්තියේ නායකයෙක් බවට පත් වුණාම පන්තියේ ඉන්න ඔයාට තව පිරිසක්. ඒ අයට නායකත්වයේ සැපයීම තමයි අන්න නායකත්වයේ කියන්නේ. එතකොට නායකයා කියන එකේ තේරුම තමයි තමන්ට ඉන්න පිරිස නිසි තැන්ට යෙදවීම නායකත්වයේ කියලා කියනවා. අනුගාමිකයෝ දැන් මම පුතේ මම පන්තියක් කරනෝනේ. දැන් මම කියමු ඔයාලා පන්තිය නෙවෙයි ගිය අවුරුද්දේ පන්තිය කරානේ අපි. එතකොට මේ පන්තියේදී මට හිටිය පිරිසක්. දැන් ඔයාලා අද දෙන්නෙක් ඉන්නනේ පන්තියේ. ඔයාලා දෙන්නා නිසි තැනට යොමු කරන කෙනාට කියනවා නායකයෙක්. එහෙනම් ඔයාලා දෙන්න උසස් පෙළ ලියනවනේ. එතකොට ඔයාලා දෙන්නගේ අවසාන බලාපොරොත්තු වෙන්නේ විශ්වවිද්‍යාලය. විශ්වවිද්‍යාලයට යවන්න මම කැපවීම කරන්න ඕනේ. අන්න එතකොට මම නායකයෙක් වෙනවා. එහෙනම් නායකයා කියන්නේ නිශ්චිත අරමුණක් ඇතිව තමන්ගේ අනුගාමිකයන් අන්න නිසිතැන්ට යෙදවීමට කියනවා නායකයා කියලා. එහෙනම් නායකත්වයේ කියලා කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝගේ බුද්ධ චරිතේ. බුදුහාමුදුරුවන්ට හිටිය ගෝලයෝ ටික, ශ්‍රාවකයෝ ටික. එහෙනම් බුදුහාමුදුරුවන්ගේ අරමුණ උනේ මොකද්ද? නිවන අවබෝධ කරගන්න. එහෙනම් බුදුහාමුදුරුවෝ නිවන කරා ඒ පිරිස මෙහෙයුවා. පෙළඹුවා. ඒ කට්ටිය යොදෙව්වා. අන්න ඒකට කියනවා නායකයා කියලා. ණය තීතිපි නායකෝ. එහෙනම් අනුගාමිකයන් නිසිතන්ට පෙළඹවීමට කියනවා නායකයා. දැන් පොඩි ප්‍රවේශයක් හරිද? එහෙනම් පුතා බුදුරජාණන් වහන්සේගේ ආදර්ශමත් නායකත්වය කියන්නේ නායකයෙක් ගොඩ නැගෙන්නේ පිරිසක් නැතුව. අනුගාමිකයෝ නැතුව. එහෙනම් Tamante ඉන්න පිරිස නිශ්චිත අරමුණක් කරා ගෙන යන කෙනාට කියනවා නායකයා කියලා. අන්න දැන් පැහැදිලිද? Tamante ඉන්න පිරිස નિયમિત ස්ථානයට නැත්තම් නිශ්චිත අරමුණට කැඳවාගෙන යන කෙනාට කියනවා නායකයා කියලා. චුට්ටක් ලියාගමු. නිශ්චිත අරමුණක් ඉලක්කයක් හෝ නිශ්චිත අරමුණක් හෝ ඉලක්කයක් හෝ මුල් කරගෙන එය සාක්ෂාත් කරගැනීමේ
අරමුණින් පිරිසක් මෙහෙයවන්නා නායකයෙකි අන්න දැන් එනම් ඔයාලට පේනවා බුද්ධ චරිතයේ බුදුහාමුදුරුවෝ නායකයෙක් වෙන්නේ කොහොමද? අනුගාමිකයෝ හිටියා. අනුගාමිකයෝ නිශ්චිත අරමුණ කරා කැදවා ගියා. අනුගාමිකයෝ කවුද? පස්සක තවුස. එයාලට බණ කියලා එයාලගේ බලාපොරොත්තු ඉෂ්ට කරා. නිවන් දැක්කුවා. නිවනට අවබෝධ කරා. ඒ වගේම යසකුල පුත්‍රයා ආවේ අපේක්ෂාවක් ඇතුව. එයාට නිවන් මාර්ගය විවර කර දුන්නා. එයාගේ යාළුවන්ට ඒ විතරක් නෙමෙයි ආනන්ද, නන්ද, රාහුල, මහා කාශ්‍යප ඒ ආපු අයට නිශ්චිත මාර්ගය පෙන්වුවා. පෙන්නපු නිසා නායකයා කියලා කියනවා. නායකත්වයක් ගොඩ නැගෙන්නේ නැහැ පුතා කවදාවත් අනුගාමිකයෝ නැතුව. දැන් ඔයා ඉස්කෝලේදී පමණක් වෙලාට ඔයාලට පන්ති නායකකම දීලා තියෙනවා. එහෙනම් පන්තියේ ඉන්න අනිත් යාළුවෝ තමයි ඔයාගේ අනුගාමිකයෝ. ඔයා උදෙන්ම ගිහිල්ලා පන්තියේ දිනනම් බුදුපහන පත්තු කරලා පන්ති අතු ගාලා ගුරු මේසෙට රෙද්දක් දාලා මල් කලබක් තියලා යාළුවන්ට කියනවා මේ කෑ ගහන්න එපා අතු ගන්න ඕන කෑ නොගහ ඉන්න. අන්නේ අයව මෙහෙවන කෙනාට කියනවා නායක. එහෙනම් පුතා නායකත්වයක් ගොඩ නැගෙන්නේම අනුගාමිකයන් ඉන්න ඕන. අනුගාමිකයෝ නැතුව නායකයෙක් ගොඩ නැගෙන්නේ නැහැ. තේරුණාද? ලියමු. නායකත්වය එතින්ටම ලියන්න. නායකත්වය ගොඩ නැගෙන්නේ අනුගාමිකයන් බිහිවීමෙනි. එම අනුගාමිකයන් නිසි තැනට යොමු කරන්නා නායකයෙකි. පාලි වචනයක් තියෙනවා පාඩම් කරගත්තක් කමක් නැත්නම් කමක්. හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට නායකත්වයේ විභාගයට ආවේ නැහැ. මේක සුවර් කරන්න පුළුවන් පුතේ. මොකක්ද පුතා ලියලා තියෙන්නේ? ණයතීති නායකෝ. අනුගාමිකයන් නිසිතැනට යොදවන කෙනාට කියනවා ණයතීති නායක. ලියා ගන්න උද්දුත තුලේ ණයතීති නායකෝ. අප ජීවත් වන එතින්ටම ලියන්න අප ජීවත් වන සමාජය තුල විවිධාකාර නායකත්ව භූමිකාවන් දරන පිරිස් සිටිති.
පිරිස් සිටිති. එම නායකයන් අතර ඇතැම් අය ක්‍රියාශීලීය ඍජු පෞරුෂයකින් යුක්තය. එබඳු පිරිස් නායකත්වයේ දරන ඕනෑම ආයතනයක් සංවිධානයක් දිනෙන් දින දියුණුවට පත්වේ. හරි. දැන් අපි බලමුකෝ පුතේ. දැන් අපි මේ ලෝකේ නායකත්වයේ දාලා ඉස්කෝලේ යන කාලේ පුතා පන්ති නායකයෙක්ලා ඉඳලා තියෙනවා. ඒතරේ අපි දකින්න පිරිසක්නේ. දකින්න අයට නායකත්වයේ පන්තිය තුල. ඒ වගේම මම ශිෂ්‍ය නායකයෙක් වශයෙන් ක්‍රියා කළා තියෙන ඉස්කෝලේදී. නායකත්වයේ දරලා තියෙනවා. ඒ වගේම මම විශ්වවිද්‍යාලේ ඉන්නකොට මහා ශිෂ්‍ය සංගමය කියලා එකක් තියෙනවා. ඒක උපසභාපතිවරය වෙලා ඉඳලා තියෙනවා. එතරම් නායකත්වයේ දීලා තියෙනවා. දැන් මම පාසලේ වැඩ කරනෝනේ. උසස් පෙළ කලාංශේ බාර ගුරුවරයා වශයෙන් නායකත්වයෙන් දරලා තියෙනවා. එතකොට පුතා නායකත්වය විවිධාකාරයෙන් ලැබෙනවා. ඒක තමයි ස්වභාවය. එතකොට පුතා අපි නායකත්වයේ දරනකොට ඒ නායකත්වයේ ලැබෙන්නේ ඔවුන්ගේ තියෙන කුසලතාවයන්. හැබැයි මට කුසලතාවය අනුව නායකත්වයේ ලැබුණම මම ඒකේ අනුගාමිකයන්ට නිසිතැනට යොමු කරවන්න ඕන. ඒකට කියනවා නායකත්වයේ කියලා. හැබැයි අපිට එහෙම ලැබිලා තියෙන්නේ මේ දකින්න අයට විතරයි. අපි ඒ අතින් පුංචිම තැන ඉන්නේ. දැන් මට පාසලේදී පන්තියේදී නායකත්වයේ ලැබිලා. හැබැයි බුදුහාමුදුරුවෝ ගත්තම පුතා නායකත්වයේ දීලා තියෙන තුන් ලෝකෙටම තිලෝ ගුරු තුන් ලෝකෙටම නායකයෙක්. අපිට කවදාවත් පුතේ ළඟා වෙන්න බෑ. හේතුව බුදුහාමුදුරුවෝ දෙවියෝ බ්‍රහ්ම මනුෂ්‍ය තුන් ලෝකෙටම බුදුහාමුදුරුවෝ ගුරුවරයෙක් වුණා, නායකයෙක් වුණා. එහෙනම් දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය කියන තුන් ලෝකෙටම බුදුහාමුදුරුවෝ නායකයා වුණා. දැක්කද? ලියමු. මේ ලෝකයේ විසු පරමාදර්ශී නායකයා වන්නේ බුදුරදුන්ය උන්වහන්සේ වෙන පැනකින් ලියන්න. දිව්‍ය බ්‍රහ්ම උන්වහන්සේ දිව්‍ය බ්‍රහ්ම
මනුෂ්‍යයන් තුන් ලෝකෙටම නායකත්වයේ ලබා දුන් ශ්‍රේෂ්ඨ නායකයෙකි. ඒ නිසාම වෙන බෝඩ් එකේ දාලා තියෙනවා. ලෝකග්ග කයන්න වේ හොඳේ. ලෝකග්ග නායකෝ තුන් ලෝකෙටම නායකය වුණා. ලෝකග්ග නායකෝ නම් වූ ලෝකග්ග නායකෝ මේක උද්දෘත කරලා ලියා ගන්න ඕන. නම් වූ විශේෂණ පදයෙන් උන්වහන්සේ හැඳින්වූහ. එබැවින් බුද්ධ චරිතය මගින් උතුම් වූ පරමාදර්ශී නායකත්ව ලක්ෂණ සමුදායක් හඳුනාගත හැකිය. ඒවායින් කිහිපයක් පමණක් මෙහිදී විමසීමට ලක් කෙරේ. දැන් අපි බුදුහාමුදුරුවන්ගේ විශිෂ්ට නායකත්වයේ පුතා අංශ කිහිපයක් තුලින් බලනවා. දැන් ඔයා කවදා හරි ඉගෙනගෙන විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා සමාජයට නායකත්වයක් දෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඉස්කෝලේක වැඩ කරන්න පුළුවන්. රාජ්‍ය ආයතනයක වෙන්න පුළුවන්. පෞද්ගලික අංශයේ වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට අපිට හිතා ගන්න බෑ. සමහරක් වෙලාවට රටේ නායකයෙ වෙයිද කියලා කියන්නත් බෑ. මිනිස්සු ගැන එහෙම නිගමනය කරන්න බෑ වේලාසනේ. සමහරක් වෙලාවට ඔබ රටේ රාජ්‍ය නායිකාව බවට පත් වෙන්න පුළුවන්. නායකයා බවට පත් වෙන්න පුළුවන්. අපිට ඒක කියන්න බෑ. එතෙන්දී ඔබ බුදුහාමුදුරුවන්ගේ බුද්ධ චරිතයේ බුදුහාමුදුරුවෝ කොහොමද ඒ නායකත්ව ලක්ෂණ පිළිබිඹු කරේ? අන්න තමන්ගේ ජීවිතයට ආරෝපණය කරගන්න පුළුවන්. එතකොට එහෙම නායකත්ව ලක්ෂණ සමුදායක් තියෙනවා. ඒවායින් කිහිපයක් අපට හොයාගන්න පුළුවන්. එකක් මොනෝය පුතේ බුදුහාමුදුරුවෝ තිබිච්ච විශිෂ්ට නායකත්වයේ ලක්ෂණ. නායකයෙක් වෙන්න බෑ එහෙම. නායකයෙක් වෙනවා නම් පළවෙනි කාරණාව තමයි සුපිරිසිදු චරිතයකින් යුක්ත වෙන්න ඕන.
නිකලෙන චරිතයක්. එයා රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් වෙන්න බෑ. නායකයෙක් වුණාම මොනතරම් දේවල් ලැබෙනවද? ලාභ ප්‍රයෝජන, ධනය, පිරිස, බලය. එහෙම වුණාම එයා අන්න දුස්චරිත වලට පෙළඹෙන ස්වභාවය වැඩි. දැන් හිතන්නකො ඔයා දැන් නිකන් ඉන්නේ ඔයා රටේ නායකයෙක් වෙනවා. ඔයාට යාන වාහන, ආරක්ෂාව, ධනය, බලය එහෙම ලැබිච්ච ගමන් ඔයා නොමග යන්න පුළුවන්. එහෙනම් විශිෂ්ට නායකත්වයේ එක ලක්ෂණයක් තමයි සුපිරිසිදු චරිතයකින් යුක්ත වෙන්න ඕන. එහෙම අංශ ගණනාවක් වෙනවා. ඒ අංශ අපි එකින් එකට විස්තර කරන්න ඕනේ. හරි? ලියන්න. ඒවායින් කිහිපයක් පමණක් මෙහිදී විමසීමට ලක් කෙරේ. ඒවායින් කිහිපයක් පමණක් විමසීමට ලක් කෙරේ. එකක් ලියා ගන්න. සුපිරිසිදු චරිතයකින් යුක්ත වීම. සුපිරිසිදු චරිතයකින් යුක්ත වීම. ඔන්න නායකයෙක් වුණොත් එහෙම වෙන්න ඕන. අපි එකින් එකට විස්තර කරන්න. ඊළඟ එක මොකක්ද? පුතේ හිත ඔයාලා කියනකො බලන්න නායකයෙක් වෙනවා නම් මොන වගේ ලක්ෂණද? එකක් අපි කෝ සුපිරිසිදු චරිතයකින් යුක්ත වීම. තව එකක් ගන්න පුළුවන් යථාවාදී තථාකාරී. හා යථාකාරී තථාවාදී. නායකයෙක් වුණොත් පුතා බොරු කියන්න බෑ. කියන දේ කරන දේ කියන දේ කරන දේ කියන පුජ්‍යලෙක් බවට පත් වෙන බුදුආරයමයි. එහෙනම් ලියන දෙවෙනි එක යථාවාදී තථාකාරී. යථාවාදී තථාකාරී. හා යථාකාරී තථාවාදී වීම. හරි. තව මොනවා නායකයෙක් වෙනවා? අන්න පුතා නායකයෙක් වෙනවා නම් සුදුස්සාට සුදුසු තැන දීම. ලියන්න දෙවෙනි තුන්වෙනි එක සුදුස්සාට සුදුසු තැන දීම. දැන් අපි තුනක් ලියුවා. සුදුස්සාට සුදුසු තැන දීම. සුපිරිසිදු චරිතයකින් යුක්තයි පළවෙනි එක. යථාවාදී තථාකාරී, තථාකාරී යථාවාදී. ඊළඟ එක තමයි සුදුස්සාට සුදුසු තනතුරු ලබා දීම. නායකයෙක් වුණොත් ඊළඟ ලක්ෂණය ශ්‍රාවකයාගේ සුව පහසුව ගැන සොයා බැලීම. ලියා ගන්න ශ්‍රාවකයාගේ සුව පහසුව පිළිබඳ සොයා බැලීම. ඊළඟ එක මොකද්ද? නායකයෙක් වුණොත් පුතා කවදාවත් බය වෙන්න හොඳ නැහැ. නායකයා එහෙම වෙන්න ඕන. ඊළඟ එක අපි ගන්නවා විවේචන වලට බිය නොවි නිර්භීතව සියලු අභියෝග වලට මුහුණ දීම. හරි. ඔන්න ඔය ටික අපි දැන් සාකච්ඡා කරමු. බලන්න පළවෙනි එක සුපිරිසිදු චරිතයකින් යුක්තයි. කියන දේ කරන දේ කියන යථාවාදී තථාකාරී. සුදුස්සාට සුදුසු තනතුරු දීම. ශ්‍රාවකයාගේ සුව පහසුව අපේක්ෂා කිරීම. විවේචන වලට බය නොවි නිර්භීතව මුහුණ දීම. හරි. ඕන්න තව ගන්න පුළුවන් අනුගාමිකයන් ආරක්ෂා කිරීම. එකක් ඕන ලියා ගන්න අනුගාමිකයන් ආරක්ෂා කිරීම. හරි. දැන් බලන්නකො පුතේ බුදුහාමුදුරුවෝගේ විශිෂ්ට නායකත්වය ලියා ගන්න පළවෙනි අනුමාත්‍රිකාව
සුපිරිසිදු චරිතයකින් යුක්ත වීම. සුපිරිසිදු චරිතයකින් යුක්ත වීම. දැන් මොකද්ද පුතේ මේ සුපිරිසිදු චරිතයක් කියලා කියන්නේ? දැන් ඔබ කවදා හරි මේ රටේ නායකත්වය ලැබුණොත් ආයතනයක හරි සමහරක් වෙලාවට පන්සලේ දායක සභාවේ හරි පන්තියේ හරි ඔබ පළවෙනියෙන් සකස් කරගන්න ඕන ඔයා සුපිරිසිදු චරිතයක්. නිකලල් චරිතයක්. එහෙනම් එයාට බලය ධනය එකතු වෙනවනේ. රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් අගතිගාමී වෙන්න බෑ. දැන් බුදුහාමුදුරුවන්ගේ නායකත්වය ගන්නකො. බුදුහාමුදුරුවෝ බුදු වුණා. නායකයෙක් බවට පත් වුණා. බුදුහාමුදුරුවන්ට බලන්නකෝ රාගය නෑ. තණ්හා රති රංගායවිල්ල බුදුහාමුදුරුවෝ ඉදිරියේ නර්තනයක් ඉදිරිපත් කරනවා. ඒ නර්තනය රාගිකයි. හැබැයි බුදුහාමුදුරුවෝ ඒ නර්තනය හමුවේ ඔවුන්ගේ මායාකාරී ස්වභාවයන්ට අහුනේ නෑ. විතරාගීව හිටියේ. අන්න දැක්කද? එහෙනම් බුදුහාමුදුරේ වෙන නායකයෙක්. ඒ විතරක් නෙවෙයි. දේශය අක්‍රෝෂ භාරද්වාජ මාගන්ධි බැමිණිය විවිධ විදියට බැනවදින. බැනවදිනකොට බුදුහාමුදුරුවෝ ඒ බැනුම් හමුවේ දයාව කරුණාව මෛත්‍රිය බෑවා. දැක නායකත්වයේ ඒ වගේම බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට මිත්‍යාව තිබුණේ මෝහය. අමූලික සද්ධාව. ඒ වෙනුවට බුදුහාමුදුරුවෝ ළඟ තිබුණා ආකාරවතී සද්ධාව. අන්න එහෙනම් පුතා නායකයෙක් වෙනවනම් නායකයා කවුරු වෙන්න ඕනද? සුපිරිසිදු චරිතයකින් යුක්ත වෙන්න ඕන. ඒක තමයි විශිෂ්ට නායකත්වයේ ලක්ෂණය. ඒකේ අර්ථ ලියමු. පුතේ පැහැදිලිද? තේරුණාද? අපි දැන් අනුමාත්‍රකාවක් ලියා ගන්නවා පුතා සුපිරිසිදු චරිතයකින් යුක්තයි කියලා. ඒකේ අර්ථය අපි ලියමු. ආදර්ශමත් නායකයෙකුට නිකලල් චරිතයක් තිබීම අවශ්‍ය වේ. චරිතයට හානි කරන නැත්නම් චරිතයට හානි පමුණුවන බලවේග සමාජය තුල විවිධාකාරයෙන් ක්‍රියාත්මක වේ. රාගේ දේශයෙන් මෝහයෙන් රාග දේශ මෝහ රාගයෙන් දේශයෙන් මෝහයෙන් පිරුණු ලෝකයක ජීවත් වන විට නොදුනුවත් වන මෙම බලවේගයන්ගෙන් ඒ කියන්නේ රාගය, දේශය, මෝහය ඒව බලවේගනේ. මෙම බලවේගයන්ගෙන් එකකට හෝ
වසඟ වී එකකට හෝ වසඟ වී චරිතයට හානි සිදු විය හැකිය. එහෙත් බුදුරජාණන් වහන්සේ කුමන අවස්ථාවකදීවා චරිතයට හානි පමුණුවන එවන් බලවේගවලට හසු නොවූහ. දැන් අර බුදුහාමුදුරුවෝ බුදු වෙලා ඉන්නකොට එනකොට පුතේ මාර දූවරු තුන්දෙනේ තණ්හා රති රඟා ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ඉදිරියේ බුදුහාමුදුරුවෝ පොළඹව ගන්න හදනෝ කාමේ. බුදුහාමුදුරුවෝ ඒ දෙස බලන්නේ රාගී කැසකින් නෙවෙයි. වීත රාගී. අන්න එයාලගේ නම් බුදුහාමුදුරුවෝගේ විශිෂ්ට නායකත්වයේ පේනව නේද? හරි. ලියන්න තින්ටම බලවේග වලට හසු නොවුව මාර දූවරුන්ගේ එතින්ටම ලියන්න මාර දූවරුන්ගේ සරාගී රංගනයන් හමුවේ උන්වහන්සේ වීතරාගී වූහ. වීතරාගී කියන්නේ කාමයේ නැහැ කියන එක. වීතරාගී වූහ. හරි. ඔන්න පුතා රාගයට අපි එකක් ගන්න. රාග දේශයට මොකද්ද ගන්න? දේශයට ගන්න පුළුවන් පුතා බුදුහාමුදුර ළඟට ඇවිල්ලා බුදුහන්ට බණිනවා අක්‍රෝස බාරද්දවාච හෙන්නට බණිනවා. මාගන්ධි බැමිණිය බණිනවා. හැබැයි බුදුහාමුදුරුවේ බැනුම් ඉදිරියේ ඔවුන්ට වෛර කරන්න ගියේ නෑ. ඔවුන්ට දයාව, කරුණාව, මෛත්‍රිය පෑව. අන්න බුදුහාමුදුරුවේ නම් දේශයෙන් අගතිගාමී වෙන්න ගියේ නෑ. හරි? ලියන්න තින්තම අක්‍රෝස භාරද්වාජ කසී භාරද්වාජ නෙමෙයි හොඳේ. යා වෙනම කෙනෙක්. අක්‍රෝස භාරද්වාජ මාගන්ධි ආදීන්ගේ පරිභවයන් හමුවේදී කිසි විටකත් දේශ සාගත නොවූහ. හරි. එහෙනම් රාගයට අපි ගත්තා මාර දූවරු තුන්දෙනා, දේශයට ගත්තා අක්‍රෝස භාරද්වාජයි මාගන්ධි. දැන් ගන්නවා අපි රාග දේශ ඉවරයිනේ මෝහය. බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට මිත්‍යා මත තිබුණේ. බුදුහාමුදුරුවෝ ආකාරවතී ශ්‍රද්ධාවෙන් යුක්තයි. ඇත්ත ඇති සැටියෙන් දැක් ලියන්න මෝහය
මෝහය තුලින් මිත්‍යා මත වැළඳගත් සමාජයක් තුල බුදුරදුන් ආකාරවතී සද්ධාවෙන් යුක්ත විය. හරි. ආකාරවතී සද්ධාවෙන් යුක්ත විය. දැන් පුතා ඔයාලට දැන් පේනෝනේ බුදුහාමුදුරුවෝගේ විශිෂ්ට නායකත්වයේ එකක් තමයි සුපිරිසිදු චරිතයකින් යුක්තයි. දැක්කයි නායකයෙක් වුණාම විවිධ ලාභ ප්‍රයෝජන ලැබෙනවා. අපි කියමු දැන් ලංකාවේ ඉන්න නායකයා මේ වෙනකොට ජනාධිපති අනුර කුමාර දිසානායක. එයාට ධනය, බලය ඒව ලැබෙනවා. ලැබෙනකොට එයා සමහරක් වෙලාවට ඒවට ඇලෙන්න පුළුවන්. ඇලුනොත් එයාගේ නායකත්වයේ බිඳ වැටෙනවා. සමහරක් වෙලාවට ධනය, බලය නිසා රාගිකව විවිධ වරප්‍රසාද ලැබෙන්න පුළුවන්. ඒ වරදාන ලැබෙන්න පුළුවන්. හැබැයි ඒව භුක්ති විඳින්න ගියාම යාගේ ජීවිතේ නායකත්වයේ පළුදු වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මිල මුදල් ලැබෙන්න පුළුවන්. ඒ නිසා යා සමහරක් වෙලාවට ධන එකතු කරගන්න පුළුවන්. මහා මන්දිර නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි පස්සේදී ඒවා ලාභ ප්‍රයෝජන අපේක්ෂා. ඊළඟ එක මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට නායකයෙක් වුණොත් පුතා කියන දේ කරන කෙනෙක් වෙන්න ඕන. කරන දේ කියන කෙනෙක් වෙන්න ඕන. එතකොට යා පිළිබඳ විශ්වාසයක් ඇති වෙනවා. දැන් අපි ඉතින් ඇත්තටම කනගාටුයි පුතේ ඔයාලා අපේ රටේ නායකයෝ හැමදාම අපිට ණයා පෙන්නන්නේ. ණයා පෙන්නනවා. එතකොට යා නායකයෙක් නෙමෙයි. ණයානේ පෙන්නන්නේ. බොරුව කරන්නේ. කියන දේ කරන්නෙත් නෑ, කරන දේ කියන්නෙත් නෑ. පට්ටපල් කෙබර අරින්න. දැන් බුදුහාමුදුරුවෝ බලන්න පුතා. බුදුහාමුදුරුවෝගේ විශිෂ්ට නායකත්වයේ යථාවාදී තථාකාරී කියන දේ කරන දේ කියන නායකයෙක්. දැන් ඒක පේනවනේ. බුදුහාමුදුරුවෝ පස්සක තවුසන්ට බණ කිව්වා. යසකුල පුත්‍රයතුළු යහළුවන්ටත් බණ කිව්වා. 60 දෙනෙක් වුණානේ. 60 දෙනෙක් වුණාට පස්සේදී කිව්වා ඔයාලා එකමග යන්න එපා කියලා. බුදුහාමුදුරුවෝ තනියෙන් ගමන් කරා. දැක්කද? එතන නම් බුදුහාමුදුරුවෝ කියපු දේ ප්‍රායෝගිකව ඔප්පු කරා. දැන් කියන දේ කරන කෙනෙක් වුණොත් තමයි අනිත් අනුගාමිකයෝ විශ්වාස කරන්නේ. දැන් හොඳ වැඩේ අහගන්නකෝ. බුදුහාමුදුරුවෝ පස්සක තවුසොත් එක්ක ඉන්නෝනේ සාවුරුද්දක්. අන්තිමට යාලත් එක්ක ඒ ගමන යන්න බැරි නිසා අපේ බුදුහාමුදුරුවෝ යාලගෙන් වෙන් වෙනවා. ඇයි ශරීරයට දුක් දෙන එකෙන් විමුක්තිය ලබන්න බෑ කියලා අවබෝධ කරගන්න. හැබැයි කතා කරගත්ත ආකාරයට ශරීරයට දුක් දුන්න අවුරුදු 6ක්. බෝසතාණන් වහන්සේ ළඟට වැටෙන කොළපොතු විතර අනුභව කළ තියෙනවා. කෑම හොයාගෙන ගිහිල්ලා නැහැ. හැබැයි අර පස්සක තවුසු ඉඳලා හිටලා කෑම හොයාගෙන ගිහිල්ලා තියෙනවා. ඒව දකින්න එක ළඟට ඉන්නේ පස්සේ නම් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේත් එක්ක 6යි. පස්සක තවුසු වතුර ගේන්න යන කෑම හොයාගෙන යන ශරීරයට දුක් දෙනවා ඒක අඩ. දැන් බුදුහාමුදුරුවෝ බුදු වෙලා ආවනේ පස්සක තවුසන්ට බණ කියන්නේ. ආවම පස්සක තවුසු ප්‍රතික්ෂේප කරා. අයියෝ අපි වාගෙන විශ්වාස කරන්නේ කොහොමද? ඊට පස්සේ අහනවා බෝසතාණන් බුදුහාමුදුරුවෝ අහනවා මමයි ඔයාලයි අවුරුදු කීයක් දුෂ්කර ක්‍රියා කරයි? අවුරුදු 6යි. ඒ කාලේ මං එකදු බොරුවක්වත් කරලා තියනවද කියලා. පස්සක තවුසු කිරොන්නේ නැහැ. ඔබ වහන්සේ කියන දේ කරා කරන දේ කිව්වා. අපි ඉඳලා හිටලා කෑම හොයාගෙන ගියා. හැබැයි ඔබ වහන්සේ ළඟට වැටිච්ච වතුර ටික කොලයක් පොත්තක් ගෙඩියක් තමයි අනුභව කළේ. එහෙනම් මං කියන්නේ මේ ඇත්ත. මං බුදු වෙලා ඉන්නේ. මේ මගේ බණ ටික අහන්න. අන්න දැක්ක ඒ කියන දේ කරන දේ කියන නායකයෙක් වුණාම අනුගාමිකව විශ්වාසය. පස්සක තවුසන්ට බුදුහාමුදුරුවෝ පිළිබඳ විශ්වාසයක් ඇති වුණා බණ ඇහෙන්න. අන්න දැක්කයි. එහෙනම් ඔබ කවදාවත් පුතේ බොරු කියන්න එපා. බොරු කිව්වොත් ඒක අහපු කෙනා බොරුවක් කියලා දැනගත්තොත් ඔබ යම් දවසක සත්‍යයක් කිව්වා ඒ සත්‍යය විශ්වාස කරන්නේ. ඇයි? ඉස්සර වෙලා බොරුවක් කියලානේ. කියන දේ කරලා නැහැ, කරන දේ කියලාත් නැහැ. හරි.
ඊළඟට ලියමු පුතා යථාවාදී තථාකාරී. හා යථාකාරී තථාවාදී වීම. ඒකට ලියමු. කියන දේ කරන. පාරට තේරුණා නේද? පැහැදිලි නේද ඒක පුතේ? පැහැදිලි සර්. හරි. අපැහැදිලි නම් මට ටක් ගාලා කියන්නයි මම පැහැදිලි කරනවා. කියන දේ කරන. බුදු ගුණය කියන දේ කරන බුදු ගුණය යථාවාදී තථාකාරී වන අතර යථාවාදී තථාකාරී වන අතර කරන දේ කියන ගුණය කියන දේ කරන ගුණය කරන දේ කියන ගුණය කියන දේ නෙවෙයි කරන දේ කියන ගුණය යථාකාරී තථාවාදී වේ. බුදුරජාණන් වහන්සේ මෙම ගුණයෙන් පරිපූර්ණ අයෙක් ඌහ. දැන් අර බුදුහාමුදුරුවෝ බුදු වෙලා පස්වක තවුසන්ට බණ කියන්න යනෝනේ. පස්වක තවුසන්ට කියලා කියනවා මම බුදු වුණා. ඊට පස්වක තවුසු අහනවා ඔයා බුදු වුණා කියලා අපි පිළිගන්නේ කොහොමද? ඊට පස්සේ අහනවා මම ඔයාලත් එක්ක ඉඳපු කාලය තුලදී කිසිදු දවසක බොරුවක් කියලා දෙනවා. නෑ කියනවා. එහෙනම් මම මේ කියන්නේ සත්‍යයක්. ඒ නිසා මේ බණ ටික අහන්න කියනවා. ඒ විශ්වාසයේ මත තමයි පස්වක තවුසු වාඩි කරවන්නේ. වාඩි කළ බුදුහාමුදුරුවෝ බණ කියන්නේ. හැබැයි සිදුවත් බෝසතාණන් වහන්සේ පස්වක තවුසන්ට බොරු කරලා තිබුණා. සත්‍ය ප්‍රකාශ කරේ නැත්නම් බොරුවක් නම් කරේ ඇත්ත අරගෙන ආවත් ඒක පිළිගන්නේ නැහැ. දැන් තේරුණාද? හරි. ලියන්න. බුදුරජාණන් වහන්සේ මෙම ගුණයෙන් පරිපූර්ණ අයෙක් වූහ. බුදුරජාණන් වහන්සේ මෙම ගුණයෙන් පරිපූර්ණ අයෙක් වූහ. තමන් වහන්සේ බුද්ධත්වයට පත් වූ බව පස්වක තවුසන්ට දේශනා කළ අවස්ථාවේ ඔව්හු එය විශ්වාස නොකළහ. එහිදී බුදුරදුන් විමසා සිටියේ තමන් වහන්සේ
මීට පෙර ආපුව එසේ ප්‍රකාශ කර මීට පෙර ආතුව එසේ ප්‍රකාශ කර ඇද්ද යන්නයි නැති බව වටහාගත් පස්වග තවුසු නැති බව වටහාගත් පස්වග තවුසු දහම් ඇසීමට පෙළඹුණහ. දහම් ඇසීමට පෙළඹුණහ. හරි. තව අපිට නිදසුනක් ගන්න පුළුවන් බුදුහාමුදුරුවෝ කියන දේ කරන දේ කියන කෙනෙක්. බුදුහාමුදුරුවෝ ළඟ ශාසනය 69ක් ඇති වෙනවා. පස්වග මහණුන් 5යි, යසකුල පුත්‍රයයි, ඔහුගේ යාළුවෝ 54යි. 60 දෙනයිනේ. 60 දෙනාට බුදුහාමුදුරුවෝ දෙන දහම් අවවාදෙ මොකද? චරත වික්කවේ චාරිකම් බහුජන හිතාය. මහණනි බොහෝ දෙනාට හිතසුව පිණිස ධර්මයේ දේශනා කරන්න. දෙදෙනෙක් එක මග යන්න එපා කියලා අර 60 දෙනාම මාර්ග 60 කියනවා. බුදුහාමුදුරුවෝත් ඒක ප්‍රායෝගිකව ඔප්පු කරා තනියෙන් ගමන් කරා. තනියෙන් වැඩම කරා. නැත්නම් බුදුහාමුදුරුවෝනේ පස්වක තවුසු ඔයාලා පස් දෙනා ඉන්න මාත් එක්ක යන්න. නැත්නම් ඔයාලා 60ම එන්න. එහෙම කිව්වේ නෑ. ඒ නිසා බුදුහාමුදුරුවෝ අන්න ප්‍රායෝගිකව ඒක ඔප්පු කරලා පෙන්නුවා. එතන තියෙනවා පුතා විශිෂ්ට නායකත්වය. ලියන්න පොතින්ටම ලියන්න. එමෙන්ම ප්‍රථම රහත් 69 එමෙන්ම ප්‍රථම රහත් 69 අමතා ඔයාලා මේ පාඩම් කරලත් ඇති ඔබ ඕ ලෙවල් වලටත් තිබුණනේ බුද්ධාගමට චරත වික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය මම පුනරීක්ෂණ වලත් ඔක කරලා ඇති චරත වික්කවේ ලියා ගන්න චරත වික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය චරත වික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය යනුවෙන් ධර්ම දූත සේවයෙහි යෙද වූ බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා උරුවෙල් දනව්ව බලා කරා හරි බලා හරි දෙකම කවන්නේ කරා නැත්නම් බලා පිටත් වූයේ යථාවාදී තථාකාරී හා තථාවාදී ගුණය මනාව පිළිබිඹු කරමිනි
දැන් ඔන්න පුතා අපි දෙකක් කතා කරා විශිෂ්ට නායකත්වය. එකක් තමයි සුපිරි සිදු චරිතයකින් යුක්ත වෙන්න ඕන. රාගයෙන්, දේශයෙන් අගතිගාමී වෙන්න බෑ. ඒ වගේම කියන දේ කරන දේ කියන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒක පස්වක තවුසුත් එක්ක ඉඳපු එක සිදුවත් තාපසතුමා බුදු වෙලා ඇවිල්ලා කියනවා මම කවදාවත් ඔයාලට බොරුවක් කියලා නෑ සත්‍යයක් මිස. එහෙනම් බුදුහාමුදුරුවෝ එක ප්‍රායෝගිකව ඔප්පු කරා. 60 දෙනාට දහම් චාරිකාව යන්නේ කියලා බුදුහාමුදුරුවෝ තුරුවේල් දනව්ව බලාගී වැඩම කරා. ඊළඟ එක මොකක්ද? ඊළඟ එක තමයි සුදුස්සාට සුදුසු තැන ලබා දීම. ඒක හරි වැදගත් වෙනවා නායකයෙක් වුණොත්. පුතා විනාඩියක් දෙන්න. ඒක ඔයාලා ලියා ගන්න එතකන් සුදුස්සාට සුදුසු තැන ලබා දීම.
හරිද? පුතේ ඊළඟට අපි ලියාගන්නේ සුදුස්සාට සුදුසු තනතුරු දීම. දැන් අපි කියමුකෝ ඔයා කවදා හරි නායකයෙක් වුණා කියලා. ආයතනයක හරි ඔයා කවදා හරි පාසලක විදුහල්පතිවරයෙක් වුණා කියමු. එතකොට ඔයා ඒ පාසලේ විදුහල්පතිවරය වුණාම ඔයා ඒ පිරිස ඉන්න ගුරුවරුන්ගේ දක්ෂතා හඳුන ගන්නවා. ඒ දක්ෂතා අනුව උන්ට එක එක ශේත්‍ර බාර දෙන්න ඕනේ. එක එක කාර්යයක්. අපි කියමු ශිෂ්‍ය නායකයෙක් පත් කරනවා කියලා. ශිෂ්‍ය නායකගේ මූණ බලලා, ධනය බලලා, කුලය බලලා, ජාතිය බලලා ශිෂ්‍ය නායකකම් දෙන්න බෑ. ඔහුගේ තියෙන කුසලතාවය, හැකියාව මත තමයි දෙන්න ඕනේ. දැන් අපි මේ ශ්‍රී ලංකාවේ පුතේ අපි ජීවත් වෙන දැන් ඔයාලා ටිකක් වැඩිහිටියෝනේ, තරුණයෝනේ. දැන් ඔයාලට පේනවා ඇති සමහරක් වෙලාවට රටේ රාජ්‍ය නායකයා ජනාධිපති වුණාම ජනාධිපතිතුමාට ඉනෝ කැබිනට් මණ්ඩලය. එතකොට කැබිනට් මණ්ඩලයට පත් කරන්න ඕන ඒකේ විශේෂ නිපුණතා තියෙන අය. දක්ෂතා තියෙන අය. හැබැයි අපි දැක්ක පහුගිය කාල වකවානුවෙම සමහරක් වෙලාවට සෞඛ්‍ය ඇමති පත් කරනවා. විද්‍යාව පේන. විද්‍යාව පේන කෙනෙක් සෞඛ්‍ය ඇමතිකමට පත් කරන්න සුදුසු නෑනේ. ඇත්තම කතාව කිව්වොත්. සමහර වකවානු වල මම දැකලා තියෙනවා තරුණ කටයුතු යෞවන ඇමති. අවුරුදු 80 පැනලා. එයාට තරුණ කටයුතු ඇමතිකමක් ගැලපෙන්නේ නැහැ. සමහරක් වෙලාවට ක්‍රීඩා ඇමති බෝලයක් අල්ලලා නැහැ. පිටෙන්නක් දැකලා නැහැ. එහෙම බෑ. ඔවුන්ගේ කුසලතා හඳුනගෙන තමයි අන්න තනතුරු දෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කිසිම මොහොතක ජාතිය බැලුවේ නැහැ. කුලය බැලුවේ නැහැ. ධනය බැලුවේ නැහැ. දුප්පත් පොහොසත්කම් බැලුවේ නැහැ. බුදුහාමුදුරුවෝ බැලුවේ තනතුරු දෙනකොට සිව්වනක් පිරිසට ඔවුන්ගේ කුසලතාවය, හැකියාව. දැන් බුද්ධ ශාසනයේ පහළ වෙච්ච විනයදර භික්ෂූන් අතරින් අග්‍රස්ථානටපත් වෙන්නේ කරණ වෑමි කෙනෙක්, කොණ්ඩේ කපන කෙනෙක්. ඇත්තටම කොණ්ඩේ කපන කෙනාට එන හික්මීමක් තියෙනවා. උපාලිය හම්බුනේ. දැන් බලන්න බුදුහාමුදුරුවෝ තනතුරක් දෙනවා පළවෙනියෙන්ම අවබෝධ වෙච්ච සහ පළවෙනියෙන්ම පැවිදි වෙච්ච. කවුද? කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ. කාටවත් ඇඟිලි දික් කරන්න බෑ. බුදුහාමුදුරුවෝ 5 දෙනෙකුට බණ කිව්වා. 5 දෙනාගෙන් 4 දෙනෙකුට ධර්මය අවබෝධ වුණේ පස්සේ මුලින්ම අවබෝධ වුණේ කොණ්ඩඤ්ඤ. ඒ නිසා උන්වහන්සේට දෙනවා මොකද්ද තනතුර? ඔන්න බලන්නකෝ මම ලියපු හේතු වචනේ. චීරත්‍රාඥ. ඒ කියන්නේ මුලින්ම අවබෝධ වුණා, මුලින්ම පැවිදි. කාටද දෙන්නේ? කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ. එතකොට සරියුත් හාමුදුරුවෝ අන දකුණු අග්‍ර ශාවක දෙන්න. මුගලන් හාමුදුරුවෝ වම් අග්‍ර ශාවක දෙන්න. දැක්ක යෝන්ගේ තිබිච්ච කුසලතාවය. අපි කියමුකෝ දැන් අපේ ගෙදරක් තියෙනවා මේ පින්තූරයක්. බුදුහාමුදුරුවෝ ඇරුණම තව පින්තූරයක්. සීවිලි හාමුදුරුවෝ. සීවිලි හාමුදුරුවන්ට දුන්න තනතුර මොකද්ද? ලාභීන් අතරින් අග්‍රස්ථානේ. හරිද? ගැලපෙනවනේ. බුදුහාමුදුරුවන්ටත් දාන ලැබුණේ. හැබැයි සීවිලි හාමුදුරුවන්ට දාණය ලැබුණා. ඒ නිසා උන්වහන්සේට දුන්නා ලාභීන් අතරින් අග්‍රස්ථාන. අපි කියමුකෝ තව බුදුහාමුදුරුවෝ ලෙඩ වෙනවා. එහෙම ලෙඩ වෙලා තියෙනවා. අසනීප වෙලා. හැබැයි ලෙඩ වෙච්ච නැති අවුරුදු 160ක් ජීවත් වෙච්ච බක්කුල මහරහතන් වහන්සේට දෙනවා තනතුරක් නිරෝගී භික්ෂූන් අතරින් අග්‍රස්ථානයි. දැක්කයි සුදුස්සාට සුදුසු තනතුර දුන්නා. ඒ වගේම මේ තනතුර අයිමත් දෙනවා භික්ෂුණියකට. කාටද? ප්‍රජාපති කියන්නේ බුදුහාමුදුරුවෝගේ සුළු මෑණිය. ඇය තමයි මුලින්ම බණ අවබෝධ වෙලා සෝවාන් වෙලා මුලින්ම පැවිදි වුනේ. ඇයට දෙනවා චිරත්‍රාඥ භික්ෂුණීන් අතරින් අග්‍රස්ථාන. එහෙනම් බුදුහාමුදුරුවෝ
සුදුස්සාගේ සුදුසුකම අනුව අන්න කුසලතාවයේ අනුව දක්ෂතාවයේ අනුව තමයි තනතුරු ප්‍රදානය කළා තියෙන්නේ. හැබැයි පුතේ අපි හරි අවාසනාවන්තයි. අපේ රටේ රාජ්‍ය නායකයෝ යම් යම් තනතුරු දෙන්නේ ඔවුන්ට ගැලපෙන්නේ නැති ඒවා. ඔවුන්ට ඒවගේ තියෙන දක්ෂතා නැහැ. දැන් තේරුණාද? පැහැදිලිද පුතේ? ගැටලුවක් නැහැ. පැහැදිලිද පාඩම? පැහැදිලි සර්. පැහැදිලි සර්. අපි එතන එහෙනම් අපි එකක් ලියමු. ඇත්තටම පුතේ දැන් ඔයා කවදා හරි නායකයෙක් වුණොත් ඇත්තටම හිතවත්කම් බලන්න එපා. එහෙම වුණොත් එහෙම බලලා යම් තනතුරක් දුන්නොත් ඔයත් පිරිහෙනවා එයත් පිරිහෙනවා. තනතුරක් දෙන්න ඕන මුහුණ බලලා නෙමෙයි. ඔවුන්ගේ තියෙන කුසලතාවය, දක්ෂතාවය අනුව. දැන් අපේ රටේ ක්‍රීඩා ඇමතිපත් වෙනවා නම් ඇත්තටම ක්‍රීඩා කරපු කෙනෙක් වෙන්න එපා. ක්‍රීඩාව පිළිබඳ හසල දැනුමක් තියෙන. එහෙමනේ. දැන් මට මතකයි ලෝක කුසලානේ දින්න සනජ්ජය මේ කවුද? අර්ජුන රණතුංග. එයා පාර්ලිමේන්තුවේ හිටියා. එයාට වෙන ඇමතිකමක් දෙනවා. දීලා ක්‍රීඩා ඇමතිකම වෙන කෙනෙකුට දෙනවා. ඒ දීපු එක සමහරක් වෙලාවට බෝලයක් අල්ලලා නැහැ. පිටෙන්නක් දැකලා නැහැ. බැට් එකක් අල්ලලා නැහැ. ඔලි බෝලයක් අල්ලලා නැහැ. මීටර 100 දුවලා නැහැ. එහෙම එකට ඇත්තට ගැලපෙන්නේ නැහනේ. එතකොට එහෙනම් සක්්‍යතා කියන්නේ හැකියාව. හැකියාව හඳුනගෙන තමයි අන්න නායකේ තවත් කෙනෙකුට සුදුසු තනතුරක් දෙන්නේ. ලියමු. ආදර්ශමත් නායකයා සියල්ලන්ට ඉහළින් වැජබෙන අනුන් තමා යටතට ගන්නා අයෙකු නොවිය යුතුය. එසේම සියලු දෙනාගේ ගෞරවය තමා වෙත පවරා ගන්න. සියලු දෙනාගේ ගෞරවය තමා වෙත පවරා ගන්න. අයෙක්ද නොවිය යුතුය. නොයෙක්ද විය යුතුය. අයෙක්ද නොවිය යුතුය. සිය අනුගාමිකයන්ගේ විශේෂ කුසලතා ලැබියා නිසි ලෙස හඳුනාගෙන
ඔවුන්ගෙන් සමාජයට විශේෂ කුසලතා ලැබියා නිසි ලෙස හඳුනාගෙන ඔවුන්ගෙන් සමාජයට ඉටු විය යුතු මෙහෙවර ලබා දීමට අවශ්‍ය පරිසරය සකස් කර දිය යුතුය. එහිදී සුදුස්සාට සුදුසුම තනතුරු ප්‍රදානය කළ යුතුය. බුදුරදුන් නායකයෙකු වශයෙන් ශ්‍රාවක පිරිසෙහි දක්ෂතා හා ලැබියා හැඳින ඊට අනුකූල තනතුරු ප්‍රදානය කළ බව වෙන පැනකින් ලියන්න. අංගුත්තර නිකායේ ඒතග්ග පාළියේ ඔයාලට මම 80 මහා ශ්‍රාවක තනතුරු කරා නේද පුතේ? කරාද 80 මහා ශ්‍රාවක තනතුරු අතරින් විශේෂ ටික? කරා සර්. අන්න හරි. එහෙනම් ඒක තියෙන මොකේද? අංගුත්තර නිකායේ ඒතග්ග පාළිය. 80ක් දෙනවනේ තනතුරු. ඇත්තටම මේ 80ම දෙන්නේ ඒ 80ට තව ඕන තරම් සුදුසුකම් තියන අය ඉන්නවා. ඒ සුදුසුකම් අතරින් ඉහළම සුදුසුකම දෙවිත් එක්කෙනාට තමයි දුන්නේ. ඒතකොට කාටවත් ඇඟිලි දික් කරන්න බැරිුණා බුදුහාමුදුරුවෝ. දැක්කයි. ඒ තග්ගපාලියේ තනතුරු ප්‍රදානය කළ බව දක්නට ලැබේ.
තනතුරු ප්‍රදානය කළ බව දක්වන්න. ඒ අතරින් මෙන්න මේ මම බෝඩ් එකේ ලියලා තියෙනවා. ඒ අතරින් චිරත්‍රාඥ ඒ වචන කියන්නේ එහෙමයි. චිරත්‍රාඥ ඒ කියන්නේ මුලින්ම පැවිදි වෙලා මුලින්ම අවබෝධ වුණානේ. කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ චිරත්‍රාඥ තෙරුන් වහන්සේලා අතරින් චිරත්‍රාඥ තෙරුන් වහන්සේලා අතරින් අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන්ද අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන් කමාවක් දාන්න අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන්ද මහා ප්‍රඥාවන්ත තෙරුන් අතර සරියුත් තෙරුන්ද බෝඩ් එක බලන්න 이르දිමා තෙරුන් අතර මුගලන් හිමියන් මොකද්ද වචනේ ලියන්නේ දූතාංගධාරීන් මේකේ තේරුම තමයි පුතා බෝඩ් එක බලලා ලියාගන්න දූතාංගධාරීන් අතරින් අමාරුම පිළිවෙත් පුරපු මහා කාශ්‍යප හාමුදුරුවෝ දූතාංගධාරීන් අතරින් මහා කාශ්‍යප හිමියන්ට ආදී වශයෙන් තනතුරු ප්‍රදානය කළහ. ඔන්න දැන් අපි පුතා ඒකත් ඉවරයි. එකක් ලිව්වා සුපිරිසිදු චරිතයකින් යුක්තයි යථාවාදී තථාකාරී ගුණය සුදුස්සාට සුදුසු තනතුරු ලබා දීම. දැන් ඊළඟට ලියනවා විවේචනයට බිය නොවි අන්න නිර්භීතව මුහුණ දීම. විවේචනයට බිය නොවි නිර්භීතව මුහුණ දීම. නායකයෙක් එහෙම වෙන්න ඕන. නායකයා කියන්නේ අනුගාමිකයෝ ගොඩක් ඉන්නවනේ. නායකයෙක් පැනලා යන්න බෑ. ඕනම ප්‍රශ්නයකදී ඉදිරියට යනවා. අපි දැක්ක දුටුගැමුණු මහරජතුමා නායකත්වයේ දුන්නා. එයා තමයි යුද්ධේ ඉදිරියෙන්ම ගියේ. යුද්ධ කරන එක වැරදි. නමුත් නායකයෙක් වශයෙන් එතුමා එවෙලෙදි කෙලින් හිටියා. එනම් පුතා විවේචන වලට බිය වෙන්න බෑ. නොබියව මුහුණ දෙන්න ඕන. දැන් බුදුහාමුදුරුවෝ දෙව්රම් වෙහෙරේ ඉන්නකොට සුන්දරේ පරිබ්‍රාජිකාව මරලා හංගන. බුදුහාමුදුරුවෝ අල්ලන. බුදුහාමුදුරුවෝ තමයි මේක කරේ කියලා. දාන දෙන එක නවත්තන. මිනිස්සු බනිනවා. හැබැයි ඉඳපු සියලුම වික්ෂූන් හැරදා යනවා. දෙව්රම් වෙහෙරේ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා අපි එහෙම දෙයක් කරේ නැහැ නිසා අපි මේකට බය නැහැ. මිනිස්සු මොන චෝදනා කරත් මොනවා විවේචනය කරත් දානි නොදුන්නා මම මෙතනින් යන්නේ මම ඉන්නවා. සත්‍ය හෙළි වෙනතු අන්න ගොඩාක් කල් ගිහිල්ලා බුදුහාමුදුරන්ට අපහාස කරපු බුදුහාන්ට දානි නොදීපු
බුදුහාමුදුරුවන්ට එළියට බහින්න බැරි වෙච්ච වටපිටාවක් වුණා. හැබැයි සත්‍ය එළි වෙනකන් බුදුහාමුදුරුවෝ හිටියා. එහෙනම් නායකයෙක් කියන්නේ නිර්භීතව ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙන්න ඕන. පැනලා දුවන්න බෑ. ලියමු ඊළඟ එක විවේචන වලට බිය නොවි කියන එක. ලියා ගන්න බලලා හරිද පුතේ ලියාගත්තද? ඔව් සර්. හරි අපි ඒකේ අර්ථය ලියාගමු. එතනින් ඉවරයි පාඩම. ඊට පස්සේ තියෙන අපි අයිමත් ලබන සතියේ බ්‍රහස්පතින්දා අපි කරනවා බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට සාස්ත්‍රූපය. ඊට පස්සේ තාදී ගුණය, පත්මාකාර ජීවිතය, ආගමික සහනශීලීත්වයෙන් ඔන්න පාඩම ඉවරයි සිද්ධාර්ථ. අපි ඒක රිවිෂන් එකෙත් මේක අපි ප්‍රශ්නයක් වශයෙන් කරනවා. ලියන්න නායකයෙකුට තමා වෙත පැවරුණු වගකීම් නිසි පරිදි ඉටු කිරීමට යාමේදී කොතෙකුත් විවේචන හා විවිධ අභියෝග එල්ල විය හැකිය. එවන් අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට හැකි විය යුතුය. නායකයෙකුට හැකි විය යුතුය. එහෙත් ඇතැම් නායකයෝ අභියෝගවලට මුහුණ දීමට නොහැකිව තම නායකත්වය අත්හරින අවස්ථාද දුකට පත්ව අසරණ වන අවස්ථාද
දක්නට ලැබේ. දැන් පුතා මේ ලෝකේ වැඩියෙන්ම විවේචන කරලා තියෙන්නේ. ඒ වගේම අභියෝග එල්ල වෙලා තියෙන බුදුහාමුදුරුවෝ. අපිට මොන අභියෝගද අපිට මොන විවේචනද? ඔය ආළුවෙක් කරේ මේ කවුරු හරි කෙනෙක් මොනවාරි චෝදනාවක් කරන්න පුළුවන්, බනින්න පුළුවන්. බුදුහාමුදුරුවන්ට පුදුම ලෙස පුතා විවිධ අභියෝග විවේචන සුන්දරී පරිබ්‍රාජිකාව ධර්මිටි බැඳගෙන ඇවිල්ලා කියනවා බුදුහාමුදුරුවෝ මා දූෂණය කරා. හරි? චින්චිමානිකාව සුන්දරී නේ චින්චිමානිකාව. සුන්දරී පරිබ්‍රාජිකාව මරලා දෙවුරම් වේරේ පොකුණ ළඟ හංකල කියන බුදුහාමුදුරුවෝ මේක කරා. මොනවද තව? හරි? බුදුහාමුදුරුවෝ බණ කියා ඉන්න තැනට ඇවිල්ලා චින්චිමානිකාව කියන මේ ඔයාලා බණ අහන්නේ මේ බුදුහාමුදුරුවෝ මෙයාගෙන්ද? මෙයා මාව දූෂණය කළ දරුවෙක් හම්බ වෙන්නේ. මොනතරම් දේවල්ද? බුදුහාමුදුරුවෝ ඒ සියල්ලටම නොසෙල්වි පිළිතුරු දුන්නා. දැක්ක නායකයෙක් වුණාම එහෙම අභියෝග වලට විවේචන වලට බිය වෙන්න බෑ. බිය වෙන්න ඕන. මෙහෙම වුණොත් වැරදි කරොත්. වැරදි කරන්නේ නැතුව කිසිම දෙයකට බය වෙන්න එපා. පුතේ ඔයා වැරද්දක් නොකර මුළු ලෝකෙම එරෙවුනා කියන්නේ. මුළු ලෝකෙම ඔයාට ඇඟිල්ල දික් කරා කියමු බය වෙන්න එපා. ඔයාගේ දර්ථ සාක්ෂි දන්න ඔයා කරේ නෑ කිව්වා. ඒක කවදා හරි මේ විශ්වයේ ඒ සත්‍ය ජය ගන්නවා. බය වෙන්න එපා. ඒවට. අසරණ වන අවස්ථා දක්ලා වෙනවා. නායකයෙකු වශයෙන් බුදුරදුන් තරම් විවේචන හා අභියෝග එල්ල වූ තවත් නායකයෙකු නැති තරම්ය. නායකයෙකු නැති තරම්ය. එහෙත් බුදුරදුන් ඒවායින් දුරුමුක නොවි ක්‍රියා කළහ. සුන්දරී පරිබ්‍රාජිකාව චින්චිමානිකාව සුන්දරී පරිබ්‍රාජිකාව චින්චිමානිකාව ආදී කතා පුවත් තුලින් ඒ බව ප්‍රකට වේ. මෙම කරුණු තුලින් බුදුරදුන්ගේ විශිෂ්ට නායකත්වය තහවුරු වේ. හරි පුතේ.
අදට ඉවරයි. හරි. ඔයාලා මේ පුතා දැන් අපි MCQ අපි පළාත් පේපර් කරානේ. දැන් අපිට දැන් විභාගයේ තියෙන දිනේ තීරණය වෙලා ඉවරයිනේ. ඒ නිසා අපි මුලදී පාස් පේපර් කරනවා. ඒ නිසා ඔයාලා පාස් පේපර් පොතක් ගන්න. පහුගිය ප්‍රශ්න පත්‍ර තියෙන රජයේ පේපරේ ඒවා අපි සාකච්ඡා කරනවා අවුරුදු 5ක උපරිම MCQ. ඊට පස්සේ අපි විභාගයේ ආසන්න වෙලා සාකච්ඡා කරන විවිධ පළාත් පේපර්. අපි විවිධ පළාත් පේපර් තමයි සාකච්ඡා කරගෙන ආවේ දැන් වෙනකම්. ඌව පළාත් කතා කරා, දකුණු මතුගම කලාපේ පේපරේ කතා කරා. ඒ වගේ එක එක පේපර් කතා කරානේ. දැන් අපි ඉදිරියේදී පුතා ලබන සතියේ බදාදා සාකච්ඡා කරන පුතා පාස් පේපර් එක. ඒකේ උත්තර තියෙනවා. නමුත් උත්තරේ තිබුණට ඒක අපි උත්තරේ බලන්න යන්න එපා. ඒකට අදාළ සිද්ධාන්ත කොටස් ටික නැවත ආවරණය කරනවා. හරි? එහෙනම් අඟහරුවාද බදාදා බ්‍රහස්පතින්දා ඊයේ අපිට කරන්න බැරුණා ඊයේ අපි නොහිතපු විදියට වර්ෂාවක්. ඒ විතරනේ වර්ෂාව නම් ගැටලුවක් නෑ අකුණු විදිහට කොටන්න ගන්න. මං හිතන්නේ ඔයාලා ඉන්න ප්‍රදේශ වලටත් වහින්නේ නැති. හරි එහෙනම් සුබ රාත්‍රිය ආයුබෝවන් සර්. හරි උසරලා පාඩම් කරන්න. දැන් පාඩම් කරන්න ලැහැත්ති වෙනවා ඔයාලා. දැන් නිදාගන්න එපා. හැමදාම BC විෂය පැය දෙකක් පාඩම් කරන්න. අනිත් විෂයන් දෙකත් පැය දෙක දෙක අල්ලන්න. ඒතකොට පැය 6ක් ගේමක් ගහන්න පුළුවන්. දැන් අර අපේ සමහර දරුවෝ කතා කරලා එක්ක සර් අපි එන දුක් විඳගෙන පාඩම් කරා කිව්වා. දැන් නම් සතුටුයි කිව්වේ මහන්සි වෙච්ච එකේ. විශ්වවිද්‍යාලේ ආව වෙලා. හරි? ඒ නිසා ඔයාලා කට්ට කාගෙන පොඩි කාලයක් තියෙන මාස 6ක් 7ක් වගේ තියෙන විභාගෙට මහන්සි වෙන්න. ඒ මහන්සියේ ප්‍රතිඵල සතුට භුක්ති විඳින්න පුළුවන්. හරි.